එතකොට මෙතන කතා කරේ වෙබ් ඕතරින් ටූල් ගැන. වෙබ් ඕතරින් ටූල් එක කියලා කියන්නේ සරලව කිව්වොත් එහෙනම් software එකක්. ඒ software එක හරහා පුළුවන් රූපමය දත්ත භාවිතා කරලා. ඒ කියන්නේ අපි රූපමය ආකාරයට වෙබ්සයිට් එක නිර්මාණය කරනවා. එතකොට ඒක කරන ප්‍රැක්ටිකල් එක තමයි අපි කර කර හිටියේ. ඒක මම නැවත මෙන්න මේ විදිහට කම්පෝසර් කියන software එකට ගිහිල්ලා හරිද? මේකේ අපිට පුළුවන් අපේ අවශ්‍යතාවයට ගැලපෙන එකක් නිර්මාණය කරගන්න. හරිද? අපිට අවශ්‍යතාවයට ගැලපෙන විදිහේ එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒකට භාවිතා කරන්න පුළුවන් වෙබ් පේජ් ඩිසයින් කරලා පේජ්. එතකොට මේකට අපි පුළුවන් ඉමේජ් එකක් ඇඩ් කරගන්න. හරිද? අපි පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා ඉමේජ් එකක් ඇඩ් කරනවා. දැන් හිතන්නකො මම මේ එක ගත්තා කියලා. එතකොට මේ ඉමේජ් එක අනිවාර්යයෙන්ම මේ ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එකක් දෙන්න ඕනේ ළමයි. මම දෙන්නම් කොනික් කියලා. හරිද? ඊළඟ වෙලා ඉමේජ් එකේ තියෙන ඩයිමෙන්ෂන්. හරි ඩයිමෙන්ෂන් කස්ටමයිස් අපිට ඕන විදිහට දෙන්න ඕනේ. පික්සල් දෙන්නා වාලා දෙන්න බෑ. අය අපි දෙමු විඩ්ත් එක අඩු කරන්න නම් මම මෙහෙම 1000 වගේ දෙන්නා. එතකොට ඒකට දාලා height එකක් එනවා. මම පස්සේ sorry මෙතන ආපස්සට යන්න ඒ පොඩි වුණා පින්තූරේ. හරි. ඒ පින්තූරෙම ගන්න නැවතත් ආයෙ මෙහෙම දා ගන්නවා. එතකොට මෙතන ඒ කියලා දෙමු. එතකොට ඩයිමෙන්ෂන් එක දෙන්න පුළුවන් කස්ටමයිස් මෙතන 1000 වගේ දෙන්න. හරි. එතකොට මේ වගේ එනවා. ඕකේ. ඔය තියෙන එකට දාලා පින්තූරේ. හරි. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන්. හරිද මට මෙන්න මේ ටිකේ ඕනේ ඉන්පුට් කරගන්න ෆෝම් එක. හරිද? මේකට යටින් ෆෝම් එකක් ඉන්පුට් කරගන්න ඕනේ. හරිද? ෆෝම් එක name URL එතන ෆෝම් එකක් පැත්තක ගමු. තව පුළුවන් ටේබල් එකක් අපිට ඉන්පුට් කරගන්න මේකට. කොහොම ටේබල් එකක් ඉන්පුට් කරන්නේ? මේ පින්තූර අපිට ඕන විදිහට මේ විදිහට ලොකු පොඩි කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන පේජ් එකේම පින්තූර ගන්න. හරිද? අරගන්න. එතකොට මේ පේජ් එකේම තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඒකට යටින් අපි ටේබල් එකක් දාගන්නම්. ඉන්සර්ට් ගිහිල්ලා මෙන්න මේ දාත මේ යටට ටේබල් එක දාත. මේ යට තියෙන ටේබල් එකේ දානකොට මේ වෙබ්සයිට් එකේ හරිද ළමයි? එතකොට මේ ටේබල් එක දාලා අපිට පුළුවන් පොඩි ලොකු පොඩි කරන්න. හරිද? එතකොට මේ ටේබල් එක ලොකු පොඩි කරන්න පුළුවන්. එතන මෙතනට ඕන දානවා නම. ලොකු ලොකු කරලා අපි දාමු නම. හරි මැද්දට කරලා මොකක්ද දාන්නේ සොනික් කියලා දාමු. හරිද? මෙන්න මේ වගේ දාලි වල ඒකට අදාළව sorry මෙන්න මේක විතර අකුරු ටිකට අදාළව අකුරු වර්ගය අපිට ටෙක්ස්ට් එක දෙන්න පුළුවන් කැමති විදියට. හරිද? ඊට පස්සේ අකුරු වර්ගයක් මෙතනින් දෙන්න පුළුවන් මේ මගේ කම්පියුටරේ තියෙනවා. ඔන්න මෙතනින් හොඳ අකුරු වර්ගයක් ඕගොල්ලෝ හොදලා හොයලා මේ දෙන්න පුළුවන්. හරි. දැන් අකුරු දීලා මෙන්න මේ විදිහට ලොක් කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මෙතෙන්ට දාන්න පුළුවන් කලර් එක. ටේබල් සෙල් එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන්න පුළුවන් අපිට. හරිද? මේ වෙයි කලර් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අකුරු වලට පාටක් දෙන්න පුළුවන් අපිට. හරිද? එතකොට මේ වගේ පාටක් ඕකේ ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ අපේ වෙබ්සයිට් එක රූපමය ආකාරයෙන් හදන්න තමයි. ඒ කියන්නේ මේක මේ විදිහට කන්ටිනියු කරන පල්ලෙහාට යන දේ. එතකොට සෝස් කෝඩ් එක ඔටෝ ජෙනරේට් වෙනවා. හරි සෝස් කෝඩ් එක ඔටෝ ජෙනරේට් වෙනවා. හරිද? මෙන්න මේ වගේ පික්චර්ස් විදියට අපිට හදන්න තමයි භාවිත කරන්නේ මේ කම්පෝසර් කියන software එක. එතකොට මේකේ මෙන්න මේ දේවල් ටික සරල මතකයක් ගන්න ඇති. ඒකට අපිට දාන්න පුළුවන් දේවල් තියෙනවා. මොනවද දාන්න පුළුවන් දේවල්? මේ පින්තූරයක් දාන්න පුළුවන්, ටේබල් එක දාන්න පුළුවන්, ෆෝම්ස් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකට දැමීම මේකක් තියෙනවා. ඊට CSS සහ HTML වගේ ඒවා මේක හදන්න පුළුවන්. හරි. එතකොට මේ මොනවද? මේවට කියන්නේ වෙබ් මොන ටූල් කියලාද? වෙබ් ඕතරින් ටූල් එකක් කියලා. මම කියද්දරෝ කියන්නේ වෙබ් ඕතරින් ටූල් වෙබ් සංස්කාර. ඔය පිට නිර්මාණය කිරීම තමයි මේක භාවිත වෙන්නේ. ඊළඟට මම ඉක්මනට කතා කරන්නම්. වෙබ්සයිට් ආකාර දෙකක් කතා කරනවා. ස්ටැටික් වෙබ්සයිට් සහ ඩයිනමික් වෙබ්සයිට් කියලා. ස්ටැටික් වෙබ්සයිට් කියන්නේ HTML නිර්මාණය කළ තියෙන වෙබ්සයිට්. උදාහරණයක් විදියට
අපි යන්කෝ මෙහෙමයකට අර අපි හදපු වෙබ්සයිට් තියෙන ළමයි මේ කිසිම වෙනසක් වෙන්නේ නැති ඒවා. අපි සාමාන්‍යයෙන් හැදුවේ ඔයාලා අපි HTML නිර්මාණය කරන්න ගොනු. අර අපි නිර්මාණය කරපු HTML ගොනු තියෙන මෙන්න මේ වගේ. මෙන්න මේවා වෙනස් වෙන්නේ නැහැ නේ මේ හදපු විදිහටම තියෙනවා. මෙන්න මේ වගේ ඒවාට තමයි අපි කියන්නේ ස්ටැටික් වෙබ්සයිට් කියලා. හැබැයි සමහර වෙබ්සයිට් තියෙනවා. අපි දැන් ගියයින් පස්සේ උදාහරණයක් විදිහට ඊතක්සලාවට යනවා. හරිද? ඒතකොට ඊතක්සලාවට ගියයින් පස්සේ ළමයි ඊතක්සලාව කියන එකේ බලන්න මේ පළවෙනි පිටුව. හරිද? සරලව ගත්තොත් පළවෙනි පිටුව බලන්න. පළවෙනි පිටුව මොකද වෙන්නේ? මේකේ මේ බෝල එහාට මෙහාට යනවා. මේක හෙල වෙනවා. මෙන්න මේ වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ වෙනස් වෙන ඒවාට අපි කියනවා ඩයිනමික් වෙබ්සයිට්. වෙනස් නොවන ඒවාට අපි කියනවා මොනවා කියලාද? ස්ටැටික් වෙබ්සයිට්. ඒ කියන්නේ ස්ටැටික් කියන්නේ ස්ථිතික වෙබ් අඩවි. ඊට පස්සේ ඩයිනමික් කියන්නේ ගතික වෙබ් අඩවි. හරි? එතකොට ගතික වෙබ් අඩවි නිර්මාණය කරන සාමාන්‍ය භාවිතය වෙනවා CSS ඊට පස්සේ CSS නේ PHP ඊට පස්සේ ASP.NET ඊට පස්සේ Java වගේ ලැන්ග්වේජස් භාවිත වෙනවා. හරි? ඊට පස්සේ ස්ටැටික් වෙබ්සයිට් එකකුයි ගතික වෙබ්සයිට් එකකුයි ගත්තන් පස්සේ මුකේද ආරක්ෂාව අඩු වැඩි. ඔන්න ඕක ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි? static websites ගත්තන් පස්සේ මෙන්න බලන්න static websites වල මෙතන කියලා දෙනවා user directly connected to the web server while using such website. මොන website? Information of exchange to the user web server is vice versa. හරිද? Hence the security of the website threat compared to static web. හරිද? එතකොට මෙතන කියලා තියෙන එකේ පොඩ්ඩක් අරිස්ටරික් වෙබ්සයිට් එකට කෙලින්ම ඩිරෙක්ට් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලයන්ට්. එතකොට යාට තියෙන හානිය වැඩි. හැබැයි ඩයිනමික් එකේ එහෙම නැහැ. ඩේටාබේස් එකක් තියෙනවා ඒක හරහා යන්නේ. එතකොට ඒකට වෙන්න තියෙන හානිය අඩුයි. ඒතර මේකේ තියෙන එක චුට්ටක් වැරදිලා මම මේක පොඩ්ඩක් බලන්න මේ තියලා තියෙන එක. හරි. ඊට පස්සේ content management system CMS එක. content management system එක කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කළා CMS can be defined as a software used for dynamic website designing, content management and publishing. ඒ කියන්නේ වෙබ්සයිට් එක නිර්මාණය කරලා වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන දේ දක්වා සියලු දේවල් ගන්න තමයි CMS එක භාවිත කරන්නේ. ඒතර මේ පාඩමේදී කතා කරනවා Joomla, WordPress සහ Drupal කියන ඒවා. ඒකෙන් Joomla කියන කෙනාගේ ප්‍රැක්ටිකල් එක තමයි කරන්න තියෙන්නේ. හරිද? ඒතකොට වෙබ්සයිට් එකක් හදලා දාන්න තියෙනවා. ඒතකොට ඒක කරන්න නම් මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනේ කියලා කියනවා. හරිද? එතකොට ළමයි සමහර විට ඔයගොල්ලන්ගේ මේ පාර පේපරේදී අහන්න පුළුවන් මොනවද මේ Joomla එක තියෙනවනම් ඔයාලා මේ කම්පියුටරේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්න ඕනේ WAMPද ඒ කියන්නේ WAMP කියලා සර්වර් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ මොන software තව ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕනේ මොන දේවල් අපි භාවිතා කරන database හදන්න. එතකොට මෙන්න මේවා අහන්න පුළුවන්. හරි එතකොට මෙතන install three type of software given below your computer. එතකොට මේ තියෙන Apache, PHP, MySQL ඊට පස්සේ WAMP සහ SAM කියලා වෙනම සර්වර්ස් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ ඒවා. ඊළඟට මෙන්න තියෙනවා වැදගත් දෙයක්. වෙබ් අඩවියක් නිර්මාණයේදී ඒකේ තියෙන මේ රැකියා අවස්ථා සරලව කිව්වොත් roles related to website web design. ඒතකොට මේක ඇත්තටම තියෙන රැකියා අවස්ථානේ. author කියන්නේ කවුද? වෙබ් අඩවිය නිර්මාණය කරන කෙනා. එයා තමයි ඉන්ටර්ෆේස් එක නිර්මාණය කරන්නේ වෙබ්සයිට් එකේ. මොන වගේ වෙබ්සයිට් එකක්ද ඔයගොල්ලෝ ඕන කියන එක බලලා ඒකට දාලා ඉන්ටර්ෆේස් එක නිර්මාණය කරන්න යන්න. හරි. ඊට පස්සේ එඩිටර්. එයා තමයි කෝඩ්ස් ලියලා ඒකේ එරර්ස් තියෙනවද කියලා චෙක් කරලා බලන්න. පබ්ලිෂර් එයා තමයි මොකද වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්නේ. ඇඩ්මිනිස්ට්‍රේටර් එයා තමයි මේක පාවිච්චි කරන්නේ. යූසර්ස්ලා තමයි මොකද වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්නේ. ඊට පස්සේ පබ්ලිකේෂන් ඔෆ් වෙබ්සයිට්. ඒතකොට වෙබ්සයිට් එක ඩිසයින් කරන්න ඕනේ. වෙබ් ඩිසයින් හොස්ටිං තියෙන්න ඕනේ. ඩොමේන් නේම් එකක් තියෙන්න ඕනේ. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න. මොකද වෙබ් හොස්ටිං කියන්නේ? Web hosting කියන්නේ the design website should be hosted in a place where any person can access at any time from any place through internet. එතන අන්තර්ජාලය ඔස්සේ කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් ඉන්න වෙබ්සයිට් එක. එතකොට මේ hosting කියන්නේ වරකට ඇතුල් වෙන්න පුළුවන් වැඩිම ප්‍රමාණය. හරිද? host කියන්නේ කොච්චර පිරිසකට ඇතුල් වෙන්න පුළුවන්ද කියන එක. සාමාන්‍ය hosting අපි හොඳ එකක් සාමාන්‍යයෙන් ගන්න ඕනේ. එකපාර hostලා ගොඩකට ඇතුල් වෙන්න පුළුවන්. හරිද?
මෙතන වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හදාද්දී අපි හදන්නේ shared host වල වගේ. shared host එක ඇදුවම ළමයි පොඩි ඉඩක් තමයි අපේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඔය වෙබ්සයිට් එක ඉඩ අඩු නම් ඒකට වරකට ඇතුල් වෙන කට්ටිය ප්‍රමාණයත් අඩු වෙනවා. හරිද? ඒ වගේම විශාල ආයතනයක වගේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එක නිර්මාණය කරනවා නම් ඒගොල්ලෝ ඒ ආයතනයට අදාළ වෙනම වෙබ් හොස්ට් එකට අදාළ මේ සර්වර් එකක් තියාගන්න. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වරකට ගොඩ පිරිසකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මේ හොස්ටිං මගින් තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයකට වරකට අපේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක තමයි. හරි. ඊට පස්සේ ඩොමේන් නේම් කියන්නේ මොකද්ද? වෙබ් අඩවියකට ඕනම එකකට නමක් තියෙන්න ඕනේ. හරිද? එතකොට මේ නම තෝරා ගන්න ඕනේ. නම තෝරා ගැනීමේ ඩොමේන් නේම් එකේ තියෙනවා টොප් ලෙවල් ඩොමේන් නේම්. මේ টොප් ලෙවල් ඩොමේන් නේම් ගැන තමයි තියෙන්නේ. එතකොට টොප් ලෙවල් ඩොමේන් නේම් එක බෙදෙනවා කොටස් දෙකකට. අපේ ඕගනයිසේෂන් එකේ තත්ත්වයක් මත හෝ අපි භාවිත කරන භූගෝලීය ස්ථානීය මත එක වෙනස් වෙනවා. හරි. එතකොට අපිට කොහෙන්ද මේ වගේ ඩොමේන් නේම් ගන්න පුළුවන්? එතකොට මේ ඩොමේන් සපයන ආයතනයක් තියෙනවා ICANN කියන එක. ICANN කියන්නේ Internet Corporation of Assigned Names and Numbers. ඊට පස්සේ ඒව ගන්න පුළුවන් අපිට මොකද? GoDaddy, Bluehost, www.nic.lk. දැන් වර්තමානයේ ලංකාවේ .lk ඩොමේන් නේම් එක ගන්න කොහොමද ගන්න? LK ඩොමේන් නේම්. හරිද? මෙන්න මෙතෙන්ට යන්න පුළුවන්. LK ඩොමේන් රෙජිස්ට්‍රි කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මම ගත්තේ මම වෙබ්සයිට් එක ගත්තා මෙන්න මේකේ. හරිද? ඊට මෙන්න මෙතනක් තියෙනවා IP version 6 SLT power කියලා. හරිද? ඔන්න ඔය දෙකෙන්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරිද? මේ තියෙන LK ඩොමේන්. මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා හිතන්න ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකක් ගන්න ඕනේ කියලා. එතකොට ඒකට අදාළ වෙබ්සයිට් එකේ නම සර්ච් කරනවා. දැන් හිතන්නකෝ මට ඕනේ දිනාල් කියලා වෙබ්සයිට් එකක් හදන්න. ඒකට මම හදනවා dinar.lk කියලා. එන්ටර් කරනවා. එතකොට ඒ වගේ එකක් කවුරු හරි හදලා තියෙනවද නැද්ද කියලා බලලා එයාලා කියනවා. හරිද? එහෙම හදලා නැත්නම් අපිට පටස් ගාලා වෙබ්සයිට් එක ගෙනීමේ හැකියාව තියෙනවා මේ dinar.lk කියලා කවුරුත් හදලා නැහැ. රුපියල් 8000යි. හරිද? ඊපස්සේ dinar.lk කියන එක විතරක් ඉකොනොමික් ඩොමේන් නේම් එක විතරක් නම් ගන්න තියෙන්නේ. හරිද? එතකොට අපිට මේ රුපියල් 5000කින් ගන්න පුළුවන්. මෙතනදී හම්බ වෙනවා dinarweb.lk, dinarcom.lk, dinarorg.lk, dinaleducation.lk, dinarhotel.lk කියලා. හරි. ඊට අමතරව තියෙනවා මෙතන combo top level domain නෙමෙයි basic web package එකයි. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට මිලදී ගන්න පුළුවන් වෙබ්සයිට් එක. හරි. ඊට පස්සේ මෙතින් තව ඒගොල්ලෝ suggest top level domains. හරිද? මේක තියෙන්න ඕන දේ මේ වගේ. එතකොට ඕගොල්ලෝ තව සර්ච් කරන්න පුළුවන්. හරි. හිතන්නකෝ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඉලෙක්ට්‍රොනික කඩයක් දාන්න. එතකොට ඉලෙක්ට්‍රෝ හරිද? .lk කියලා ගැහුවොත් සමහරවිට ලංකාවේ එහෙම එකක් ඇති ඈ. එතකොට එහෙම තියෙන ඒවා අපිට ගන්න බෑ. හරි. අපිට තියෙන ඒවා ගන්න බෑ. electro.lk is registered. හරිද? මහේෂ් ලසන්ත කියලා කෙනෙක් ඒක රෙජිස්ටර් කරලා තියෙනවා. එතකොට ඔයාලා රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. ඒක 2025 අරන් තියෙන්නේ. එක්ස්පයර් වෙන්නේ 2025 ජූලි 23. හරිද? ඒ අරගෙන තියෙන එක කැමති නම් අපිට මේ රික්වෙස්ට් එකක් දාලා එයාගෙන් ඒක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි බලමු මෙතන ළමයි නමක් දාලා කාගේ නමක් දාන්න කැමති තමන් කැමති කෙනෙක් ඉන්නවනම් අද උත්සන්නව ඔයාගේ නම දාන්න. ඔයාගේ නම වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්ද කියලා බලන්න .lk කියලා. කැමති කෙනෙක් අත උස්සන්න ඉක්මනට. ඉකෝ කම්මැලිකම නැත්නම් කවුරු හරි කෙනෙක් අත උස්සන්න. නැද්ද කවුරුත් නැද්ද? හරි. චලන මොන කැලලක් දාන්න ඕනේ? අපි දාමු චලන.lk කියලා. චලන.lk. හරි. ඔන්න බලන්න. මේ වෙබ්සයිට් එක නැතුවද? කර්මයට තියෙද්දි දන්නේ නැහැ. ඒකත් පුළුවන්. ෆුල් පැකේජ් එකම ගන්න පුළුවන්. හරිද? ආයෙත් තව දාලා තිබ්බ ආකාශ්. අපි දාමු ආකාශ.lk කියලා. තමයි ආකාශ කියන එක නැති ළමයි. හරි. හරි මෙහෙම ඕගොල්ලෝගේ ඔප්පේ වෙනවන් ටික බලන්න බෑ. හරි. අපි බලමු. මැතිව් සාරදයි දෙන්නම ඉන්නෝනේ. අපි දෙන්නටම එක සාරද කෙනෙක් බලමු. හරි. හරිද? දෙන්නයි ආයෙ වෙන වෙනම බලන්න බෑ දෙන්නට. ඔය නිකන් සාරදයි මැතිව් සාරදයි දෙකම සාරද කරලා ගත්තා මේ. ඔයාලා දෙගොල්ලන්ටම ගන්න පුළුවන් මේ. හරිද? ඔයාලගේ නම වෙබ්සයිට් එක නිර්මාණය කරන ඕගොල්ලන්ට ඕන පුළුවන් වෙබ්සයිට් අරන් තියාගන්න. හිතන්නකො ඉස්සරහට හැදෙයි කියලා හිතන වෙබ්සයිට් වල නම් තියෙන ලංකාවේ. අන්නේ වෙබ්සයිට් අරන් තියාගෙන ඒ කවුරු හරි ඒකට දාලා වෙබ්සයිට් එක හදද්දී ඒ ඩොමේන් නේම් එක යාට වැඩි ගන්නකට විකිණීමේ හැකියාවක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේ බිස්නස් උත් කරන්න පුළුවන්. හරි.
කැමතියි. නිකන් අපි ගමුකෝ මේක මම බයි කරලා තියෙන එක. මේක මගේ නමට තියෙන මගේ නම නෙවෙයි. යාළුවෙක්ගේ නමට තියෙන ඕන පොතේ හැටියට. බලමු yes. මේක අපි අරන් තියෙන තමයි හරි. එතකොට මේක දෙසැම්බර් වල මේ මාසේ ඉවර වෙන ගිය අවුරුදු දෙසැම්බර් වල මම ගත්ත එකක් මේක හරි. ක්‍රියේටිව් කිං කියන එකට ගත්තේ ප්‍රයිවට් ලිමිටඩ් කියන එකට කම්පැනි එකට මේ අපි ගත්ත වෙබ්සයිට් එක. හරි මේ වගේ ඒවා තියෙනවා වෙබ්සයිට් එකේ ඩොමේන් නේම් හරි. තව තියෙනවා. ඔය බයි කරපු වෙබ්සයිට් එක හරි. එතකොට තව මොනවද තියෙන්නේ? ඔයාලට තව ගන්න පුළුවන් නමක් ගමු Facebook කියලා. හරි. ඒක ගන්න බෑ හරි. අපිට මේ නම් පුළුවන් iFacebook.lk efacebook.lk fastfacebook.lk mfacebook.lk වගේ ඒවා. ඊට පස්සේ මේ තියෙන්නේ මෙයාලගේ ගන්න තියෙන්නේ තමයි මේ එයාලගේ තියෙන SLT ලගේ එක තමයි ඔය දීලා තියෙන්නේ හරිද LK domain registry කියලා අර මම දැන් ගිහපු වෙබ්සයිට් එකේම තමයි ඒකෙත් වෙබ් අඩවි ගන්න දීලා තියෙන්නේ හරිද ni.lk කියන එකට ගියාමත් යන්නේ ඕකට හරිද මේ කෙලින්ම යන්නේ දැන් ni.lk කියන එකට ගියාමත් යන්නේ මම හිතන්නේ මේ හරි please visit our website කියලා තව වෙබ්සයිට් එකක් හැපෙන්නවා හරිද එතකොට මෙන්න මේකට එතකොට ඒකෙන් ගිහලා අපි වෙනම යනවා හරිද එතකොට NIC නේ තිබ්බේ මේ හරි එතකොට අපි යන්නේ නැවතත් මේ NIC තිබිලා තියෙන්නේ සම වෙන්න එතකොට ඒ වයින් අපිට ගන්න පුළුවන් ඩොමේන් නේම් එකක් එතකොට මේ ගන්න නම ළමයි හරියාකාර නමක් ගන්න ඕනේ නිකන් මොනකට තේරෙන විදිය නම තේරෙන්නේ නැති නමක් ගත්තොත් එහෙම මේක භාවිතා කරන්න පුළුවන් කම නැහැ හරි ඊළඟට ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක. ඒ කියන්නේ මේකෙන් අපි හදාගන්න ගොනුව අන්තර්ජාලයට යවන්න බෑ. යවද්දී ඒකට හොඳ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක භාවිත කරනවා නිකන් ඒක හරියට වෙන්නේ නැති වුණොත් එහෙම අපේ වෙබ්සයිට් එක උඩුගත වෙන්නේ නැහැ හරියට. ඊට පස්සේ මේක උඩුගත ගන්න ඇත්තටම ළමයි මොනවා කරන්න දැන් ටික කරගෙන මාව නැවතිලා ආයෙ නැවත ආවේ. අන්න ඒ වගේ වෙන්නේ මොකද? කනෙක්ෂන් එක වැරදුණු මේ වැරදුණු කිය කනෙක්ෂන් එක බිඳ වැටුණා. ඒතකොට හොඳ කනෙක්ෂන් එකක් ගන්න ඕන සම්බන්ධතාවයක්. ඒතකොට මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ලංකාබේල් දැන් ලංකාබේල් මම හිතන්නේ නැද්ද ඔය. මොබිටෙල් ඩයලොග් ඇක්සියාට හරි ඔය වගේ කැමති ඔයාලට කැමති එකක් ගන්නවා මේන්ටේන්ස් ඔෆ් වෙබ්සයිට් ඔයාලා වෙබ්සයිට් එක හැදුවෙන් පස්සේ කාලයක් යද්දී ඒකේ අවශ්‍යතාවය එනවා අපි ඒකට දාලා තියෙන සොෆ්ට්වෙයාර් වෙනස් කරන්න ඕනේ හරිද ඔන්න ඔය දේවල් ඊට පස්සේ හාම්ෆුල් වෛරස් වගේ වෙනවා ඒවෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ එතකොට මෙන්න මේකට අපි මේන්ටේන් කරන්න ඕනේ සොෆ්ට්වෙයාර් එක ඊට පස්සේ ද කන්සෙප්ට් සොෆ්ට්වෙයාර් එක හදද්දී කරන මේ මූලික පියවර කන්සෙප්ට් එකක් තියෙනුනේ අදහසක් තියෙනුනේ මොකටද හදන්නේ මම දැන් අර අපිට පුළුවන් මියුසිකල් වීඩියෝ හදන වෙබ්සයිට් එකක් නැත්නම් ඒව දාන වෙබ්සයිට් එකක් නැත්නම් මියුසික් වීඩියෝස් ඊට පස්සේ ඩිසයින් එක ඩෙවලොප් කරන මොන වගේ ඩිසයින් එකක් තියෙනවා ඩොමේන් නේ මේවා එකක් කරද්දී අපි යනවා මියුසික් වීඩියෝ කරනවා කියතනකො ඒතකොට මියුසික් වීඩියෝස් දාලා තියෙන වෙබ්සයිට් මොනවද නැත්නම් මියුසික්ස් දාලා තියෙන වෙබ්සයිට් මොනවද අපි පුළුවන් ලංකාවේ තියෙන වෙබ්සයිට් එක music.lk එකට ගිහලා බලන්න ඒකේ තියෙන විදිය ඊට පස්සේ අනම්මනම්.lk එකට ඒකට ගිහිල්ලා ඒකේ තියෙන විදිය බලලා ඊට පස්සේ ඩොමේන් නේම් එකක් බයි කරලා ඩිසයින් එක ඩෙවලොප් කරනවා ඒකට ගැලපෙන විදිහකට හරි ඊට පස්සේ හොස්ටිං එකක් අරගෙන අපිට ඕන දේවල් අපි හදලා වෙබ්සයිට් එක අප්ලෝඩ් කරනවා අප්ලෝඩ් කරලා ඒක ටෙස්ට් කරලා බලනවා ඊට පස්සේ කාලයත් එක්ක ඒක අප්ඩේට් කරගෙන මැනේජ් කරගෙන යනවා. ඕක තමයි වෙබ්සයිට් එක නිර්මාණය කරන්න සරල ක්‍රමය. හරිද? එතකොට මේ තියෙන මම මේ තියරි කොටස් දෙකක් කතා කරා අද එතකොට Pascal එකේයි මේ මොකද්ද use of multimedia නැත්නම් මොකද්ද මේ වෙබ් අඩවි නිර්මාණය කියන පාඩමේ හරි. තව මම කතා කරනවා මම කතා කරලා ඉවර නැහැ. හරිද? එතකොට අපි යමු 10 වසරේ පාඩම් වලින් වැදගත් දේවල් ටිකක් කතා කරන්න. ඕගොල්ලන්ට අනිවාර්යෙන් හැම අවුරුද්දෙම එන කොටස් ටිකක් කතා කරන්න. හරි? යන්කෝ ඒකට යන්නම් ග්‍රේඩ් 11 වල සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම මෙන්න මේවෙන් එනවා. හරි මේ කියන්නේ පස්වෙනි පාඩමේ. හරි? පස්වෙනි පාඩමේ තියරි ටිකට තමයි යන්නේ. හොඳට බලා ගන්න.
හරි. මෙන්න මේ පස්වෙනි පාඩමේ ළමයි තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේක මතක තියාගන්න ඕගොල්ලෝ. ළමයි මම නැවතත් නැවතිලා සම්බන්ධ වුණානේ. අන්තිමට මම කියද්දි මොකද්ද ඕගොල්ලන්ට ඇහුනේ? අන්තිමට මම කියනවා මොකද්ද ඇහුනේ ඕගොල්ලන්ට? කොතනින්ද නැවතුනේ? මාව අන්තිමට නැවතුනේ කොතනින්ද? තමයි කියන්නේ. කොතනින්ද අන්තිමට නැවතුනේ? කවුරු හරි කෙනෙක් කියන්නේ. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? කවුද මේ ඉන්න කට්ටිය කවුද ළමයි? හරි. දේදුණු අන්තිමට මම කියන හැම මොකද්ද? මගේ මේක නැවතිලා ආවේ. පොඩක් කියනවද අන්තිමට මොකද්ද කතා කරේ? හරිද? ළමයි මේ තියෙන්නේ කම්පියුටර් එක කොහොමද ඔන් වෙන්නේ කියන ක්‍රියාවලිය when the user power up the මෙන්න මේක power up the computer CPU central processing unit එක ක්‍රියාත්මක කරලා BIOS ක්‍රියාත්මක වෙනවා power on කරන් පස්සේ ඊට පස්සේ ඒකේ first program එක විදිහට post වැඩසටහන දාගෙන වෙනවා post power on self test කියන එක ඒකේ පළවෙනි එක විදිහට CMOS complementary metal oxide semiconductor කියන එක මගින් පරිගණකයේ සියලුම දුඩාංග check all hardwares work correctly හරියට වැඩ කරනවද කියලා ෆන්ක්ෂන් වෙනවද කියලා check කරලා බලන්න. ඊට පස්සේ MBR එක කියවනවා. MBR එක කියවෙන් පස්සේ තමයි bootstrap load එකේ පිළිවෙලට හරිද? bootstrap කියලා තියෙනවා මේ මොකද? boot drive එකේ firmware වල තියෙන එක. ඊට පස්සේ ඒ කියවෙන් පස්සේ operating system එක RAM එකට connect කරලා operating system එකෙන් control කරලා computer එක එයා දෙනවා මොකද්ද? user interface එක. හරි. එතකොට ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ operating system කියන්නේ මොකද්ද? ආයෙත් තව තියෙන utility software එක සහ මේ මොකද්ද? application software වෙනස් වෙන්නේ කොහොමද? utility software සහ application software කියන දෙකම එක වගේ ළමයි. utility software එකෙන් කරන්නේ අනිත් ඒවා ස්කෑන් කරනවා. එයා අනිත් softwares හැම එකම මොකද කරන්නේ? පරීක්ෂා කරලා බලන එක තමයි කරන්නේ. හරිද? හැබැයි application software create for ස්පෙෂල් ටාස්ක් මොකක් හරි වැඩකට තමයි විශේෂ වැඩකට තමයි එයාලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය වෙනස්කමත් අහන්න පුළුවන් සහ ඒවා MCQ වල තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අ, මේ තියෙන්නේ operating system වර්ග type of operating system single use interface multi use interface multitasking operating system real time single use කියන්නේ එක පරිශීලකයට විතරක් භාවිත කරන්න පුළුවන් ඒවා multi use කියන්නේ එකවරට පරිශීලකයෝ ගොඩ දෙනෙක්ට ඒ කියන්නේ users ලා ගොඩකට පාවිච්චි කරන්න පුළුවන් ඒවා multitasking කියන්නේ වරකට වැඩ ගොඩක් කරන්න පුළුවන් ඒවා real time operating system කියන්නේ පැය 24ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒවා හරි එක දිගට වැඩ කර කියන්නේ input එක දීපුවම output එක ලබා දෙන්න පුළුවන් ඒවා operating system එක සේවාවන් කීපයක් තියෙනවා managing hardware and computer මේ hardware computer එකේ hardware ඊට පස්සේ providing user interface හරිද ඒතර managing hardware එක තියෙනවා process management memory management device management file management සහ security management network management කියලා මේ process management එකේදී මේකේ තියෙන process එකින් එක ඒ කියන්නේ අපිට processor එකට ඔක්කොම process එකපාර දාන්න බෑ ළමයි හරිද ඔයාලගේ computer එකේ processor එකට ඔක්කොම process ටික එකපාර දාන්න බෑ එකින් එක වෙන් කර processor එකට ලබා දෙන එක තමයි එතෙන්දි කරන්නේ හරිද අදාළ වැඩේ එකක් ඉවරුනහම එකක් ඉවරුනහම එකක් ඒ වගේ පිළිවෙලට ලබා දෙන එක ඒක හරහා කරනවා memory management ඔය process එකක් වැඩ කරද්දී ළමයි
ළමයි මේ පාඩමේ කොතනින්ද මම නැවතුනේ? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවනේ. මේ පාඩමේ කොතනින්ද මම නැවතුනේ? මොකද මගේ ෆෝන් එකේ කනෙක්ෂන් එකේ ඉන්නේ. ඒකේ ගැටලුව තියෙන්නේ. මම පොඩ්ඩක් අනේ කියන්නේ මෙතන නැවතුනේ කොතනින්ද? අපි අන්තිමට කතා කරේ කොතනද? මෙමරි මැනේජ්මන්ට් කතා කරන්න අහනද ඔයගොල්ලන්ට? නැතිව ඇහුණද? ළමයි ඇහුණද මේක තව ටිකකින් නවතිනවා ඉක්මනට කියන්නේ? මොකද්ද අන්තිමට ඇහුනේ? හරි මම එහෙනම් කතා කරන් යනවා. අන්තිමට ප්‍රොසෙස් මැනේජ්මන්ට් කතා කරා. ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියලා කියන්නේ ප්‍රොසෙසරේට එකපාරට වැඩ ගොඩක් කරන්න බැහැ ළමයි. ඒ නිසා ප්‍රොසෙස් මැනේජ්මන්ට් එකේදී මොකද වෙන්නේ? ප්‍රොසෙසරේට ඒ වැඩෙන් වැඩේ වෙන් කරලා දෙනවා ප්‍රොසෙසින් ප්‍රොසෙස් එක. ඒ වගේම ප්‍රොසෙස් එකකට අදාළව අපි යම් ඉඩක් යනවා. මේ ඉඩ ගන්න මොකද RAM එකෙන්. RAM එකේ ඒ අදාළ ඉඩ තියනවාද කියන එක බලලා ඒ ඉඩ වෙන් කරලා දෙන එක තමයි මෙමරි මැනේජ්මන්ට් එකේදී වෙන්නේ. හරි. ඊට පස්සේ ඩිවයිස් මැනේජ්මන්ට් කියන්නේ කම්පියුටර් එකට ඉන්පුට් කරන ඕනම ඩිවයිස් එකක් ළමයි නිකන් වැඩ කරන්නේ නැහැ. දාවක වැඩසටහන හරහා තමයි වැඩ කරන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ පරිගණකයේ මේ this PC කියන අයිකන් එක ගාවට ගිහිල්ලා ඒකේ show more ගියාම මෙතන තියෙන manage කියන කෙනාට ගියයින් පස්සේ මෙන්න මේක ක්ලික් කරයින් පස්සේ එනවා එකක්. ඒ manage කියන එකේ device manager කියලා තියෙනවා. මේ හැම පරිගණකයකට සම්බන්ධ කරලා තියෙන හැම device එකකට අදාළව. හරිද? මෙන්න මෙතන බලන්න mouse එක අපි සම්බන්ධ කරලා තියෙද්දි දැන් හිතන්න මගේ ලැප්ටොපේ එක mouse එකක් මම ගලවනවා. ඒ කියන්නේ මේ portable mouse එක portable එක ගලවනවා. ගැලවෙන් පස්සේ මොකද වෙන්නේ? mouse දෙකයි පෙන්වන්නේ. හැබැයි තව mouse එකක් ආයෙ නැවත portable එක ගහපුවම mouse තුනක් පෙන්වනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? සෑම ඩිවයිස් එකක්ම රන් වෙද්දී යාට අදාළ වෙනම software එකක් තියෙනවා. මෙයා මෙන්න මේවා රන් වෙන්න ඕන කියන instruction ටික දීලා තියෙන්නේ ඒ හරහා. හරිද? මෙයා මෙහෙම රන් වෙන්න ඕන කියන instruction ටික දීලා තියෙන ළමයි ඒ හරහා. හරිද? ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට ෆයිල් මැනේජ්මන්ට් කියන්නේ මේක හරහා අපිට දීලා තියෙනවා making new file, saving them, ඊට පස්සේ delete unnecessary file, arranging folders, renaming file, changing the storage location තියෙන තැන වෙනස් කරනවා, creating backups වගේ දේවල්. හරිද? ඒ කියන්නේ ෆයිල් වල කොපිස් තියන්න. ඒතකොට මෙන්න මේ ටික මම කලින් කතා කරා මේවට අදාළ එක්සැම්පල් උත් ඔයගලන්ට කිව්වා. ඒතකොට මේක නැවත එකපාරක් පොඩ්ඩක් හොයලා බලන්න. හරි. ඒකෙදි වැදගත් වෙන sequential access සහ random access කියන එක. sequential access කියන්නේ පියවරෙන් පියවර පිළිවෙලට data එක access කරන එක. random access කියන්නේ එකම data එකේ තනින් තන access කරන එක. security management එක operating system එක හරහා අපිට virus මොකද්ද malicious software වලින් ආරක්ෂා වෙන virus guard දීලා තියෙනවා. ඊට අමතරව password වගේ ඒවා දාන්න පුළුවන් හැකියාව අපිට ලබා දීලා තියෙනවා. network management ජාලයේ තියෙන අනිකුත් පරිගණක හා සම්බන්ධ වෙන්න සහ ඒවත් අතර දත් සංනිවේදනය කරන්න අවශ්‍ය වටපිටාවත් ඔපරේටින් සිස්ටම් එක හරහා ලබා දීලා තියෙනවා. හරිද? වැදගත් වෙනවා මෙන්න මේ කොටස providing user interface. හරිද? මුලින්ම කාලේදී වැදෙන්නේ command line user interface එක. අපි commands දුන්නාන් පස්සේ commands වලට අදාළව තමයි ළමයි යා ක්‍රියාත්මක වෙන උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. හරි? ඔයාලගේ